ආයුෂ බොහෝ වේවා කියලා ඔයගොල්ලෝ හැමෝටම ප්‍රාර්ථනා කරමින් අද පාඩම දෙමළ කතා කරන්න කැමති මගේ සිංහල යාළුවන්ට. ඉතින් මේ පාඩම ඉගෙන ගන්න ඔයගොල්ලන්ට දෙමළ අකුරක්වත් දෙමළ වචනයක්වත් දැනගන්න ඕනේ නැහැ. වචන 10ක් 12ක් පාඩම් කරගත්තට පස්සේ අවස්ථාවට අනුව දෙමළ භාෂාවෙන් කතා කරන්න ඕගොල්ලන්ට ඕනතරම් වාක්‍ය හදාගන්න පුළුවන්. එහෙනම් පාඩමට යන්න කලින් මගේ මුස්ලිම් යාළුවන්ට සහ දෙමළ යාළුවන්ට පුංචි පණිවිඩයක් තියෙනවා කියන්න. ඒක කියලාම අපි பாடம் பட்டாங்க. தாய்மொழியா தமிழ் பேசும் என்னுடைய முஸ்லிம் மற்றும் தமிழ் நண்பர்களே, நேற்று நான் யூடியூப்ல ஒரு வீடியோ பார்த்தேன். அந்த வீடியோ வந்து தமிழ் பேசும் மக்களுக்காக போட்ட ஒரு பேச்சு சிங்கள பாடம். அந்த பாடத்தை சொல்லிக் கொடுக்குற ஆசிரியர் 15 சிங்கள சொற்களை மட்டும் பயன்படுத்தி ரொம்ப தெளிவாக, ரொம்ப சுவாரஸ்யமாக, ரொம்ப சரளமாக நூற்றுக்கணக்கான சிங்கள வசனங்கள் உருவாக்கி காட்டுறாங்க. அந்த வீடியோ பார்த்ததுக்கு அப்புறமா நானும் யோசிச்சேன், அந்த ஆசிரியருடைய வசன அமைப்பு முறை அதே முறையில சிங்கள மக்களுக்கும் சொல்லி கொடுத்தா அவங்களுக்கும் ரொம்ப ரொம்ப முக்கியமாக இருக்கும் என்று. அதனால தான் இந்த வீடியோ நான் கொண்டு வந்து இருக்கேன். அப்ப இந்த நேரத்தில் அந்த ஆசிரியருக்கு என்னுடைய நன்றியை தெரிவித்துக் கொள்ள வேண்டும். ஏனென்று சொன்னா சுத்தமா இந்த பேட்டர்ன் வந்து அவரோடது. அந்த ஆசிரியரை பத்தி நான் இவ்வளவு சொல்லும் போது நீங்க பார்க்கிறீங்க, யார் அந்த ஆசிரியர்? அவர் வேறு யாரும் இல்லை, தமிழ் பேசும் மக்களுக்கு சிங்கள பேச்சு மொழி சொல்லிக் கொடுக்கிற சிறந்த ஆசிரியரான சதீஷ். அவர் எனக்கு நண்பனாகவும் இருக்காங்க. ஆனா அதை வச்சு அவருக்கு சாதகமா நான் இதை சொல்ல போறது இல்லை. அந்த சதீஷர் வந்து குறைஞ்ச காலத்துக்குள்ள, அதாவது 2-3 மாசத்துக்குள்ள கண்டிப்பா உங்களை சிங்கள பேச வைக்கிறாங்க. அதனால் நீங்க நம்பிக்கையோடு அவங்க கிளாஸ்ல ஜாயின் பண்ணி ஒரு தடவையாவது படிச்சு பாருங்க. கண்டிப்பா நீங்க குறைஞ்ச காலத்துக்குள்ள சிங்களம் அழகா பேசுவீங்க. ඉතින් ඔන්න මගේ දෙමළ යාළුවන්ට සහ මුස්ලිම් යාළුවන්ට කියන්න ඕන පණිවිඩය මම කිව්වේ මොකද්ද කියන එක ඉතාමත් කෙටියෙන් මම ඔයගොල්ලන්ට කියන්නම්. මම YouTube එකේ වීඩියෝ එකක් බැලුවා. ඒ වීඩියෝ එක දෙමළ කතා කරන අයට සිංහල කතන භාෂාව උගන්වන වීඩියෝ එකක්. ඒ වීඩියෝ එක කරන්නේ සදීෂ් සර්. සදීෂ් සර් කියන්නේ දෙමළ භාෂාව කතා කරන අයට සිංහල කතන භාෂාව උගන්වන ගුරුවරයෙක්. එයා දෙමළ ගුරුවරයෙක්. ඉතින් එයා මගේ හොඳ යාළුවෙක්. ඉතින් මේ වීඩියෝ එකේ තිබුණේ සිංහල වචන 15ක් පාවිච්චි කරලා විශාල වාක්‍ය ප්‍රමාණයක් හදාගන්න විදිය. ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන පාඩමේ රටාවේ හිමිකරු සදීෂ් සර්. නමුත් මේකේ වචන වල යම් වෙනස්කම් තියෙනවා. හැබැයි රටාවේ මුල් අයිතිකරු සදීෂ් සර්. එහෙනම් බලමු අපි පාඩම මොකද්ද කියලා. හරි, බලන්න ඕගොල්ලෝ මේ බෝඩ් එකේ මම ලියලා තියෙනවා මේක කියන වචනේට දෙමළෙන් වචන දෙකක් තියෙනවා, ඉදු ඉදෙයි කියලා. එතකොට මේ ඉදෙයි කියන එක අපි කතා කරනකොට මේ අයි ශබ්දේ නැතුව නිකම්ම ඉද කියලා තමයි අපි උච්චාරණය කරන්නේ, ශබ්ද කරන්නේ. ඒ වගේම ඒක කියන සිංහල වචනේට දෙමළෙන් වචන දෙකක් තියෙනවා, අදු අදෙයි. එතකොට මේ අදෙයි කියන එක අපි කතා කරනකොට උච්චාරණය කරන්න ඕනේ අද ඒ විදියට. ඊට පස්සේ ලස්සනයි කියන එකට අලහානද, ඒකට නම් එක වචනයයි. හොඳයි කියනකොට නල්ලද. ඊළඟට ගන්න කියන වචනේට ඒ දෙමළෙන් වචන දෙකක් තියෙනවා, එඩුංග එඩුක්ක. ඊළඟට දෙන්න කියන වචනයට කුඩුංග කුඩුක්ක වචන දෙකක්. කරන්න කියන වචනයට සෙයිංග සෙයිය වචන දෙකක්. බලන්න කියන වචනයට පාරුංග පාක්ක වචන දෙකක් තියෙනවා. ඊළඟට අපි මේ පැත්ත බලමු. නම් කියන සිංහල පදයට එන්ඩා. නම් කියලා කියන්නේ තව පදයක් එක්ක එකතු වෙන්න ඕන. ඔයා නම්, මම නම්, මේ පෑන නම්,
අද නම් අපි එහෙම කියනව නේද? අන්නේ නම් කියන එක තමයි මේ එන්ඩා කියලා කියන්නේ. ඕන වේණු ඕනලු වේණුමා එපා වේනා එපාලු වේනාමා පුළුවන් ඒලු පුළුවන්ලු ඒලුමා. දැන් මෙතනදී වාට එන ප්‍රශ්නය තමයි එතකොට මේක කියන එකට දෙමළෙන් මම කියන්න ඕනේ ඉදු කියලාද ඉදේ කියලාද? කොතෙන්ද මේක පාවිච්චි කරන්නේ? එහෙම නැත්නම් දෙකම පුළුවන්ද? අන්න ඒ වගේ ප්‍රශ්නයක් එනවා. එහෙනම් අපි දැන් ඒ ප්‍රශ්නේ විසඳගෙන ඉමු. ඉදු කියලා කිව්වොත් මේක කියන සිංහල පදයට දෙමළෙන් ඉදු කියලා කිව්වොත් එහෙම එතන කියවෙන්න ඕනේ ඉදු කියන එකට පිටිපස්සෙන් කියවෙන්න ඕනේ යම් කිසි ගුණයක් පිළිබඳව. දැන් කියමු අපි මේක එතකොට ඉදුනේ දැන් මේක කළුයි මේක සුදුයි මේක ලස්සනයි මේක දිගයි මේක මහතයි මේක රවුම් මේක හතරැස්. ඉතින් අන්න ඒ වගේ යම් කිසි ගුණයක් ගැන තමයි කියවෙන්න ඕනේ ඉදු කියන පදය ඔයා පාවිච්චි කරමු. ඒ වගේමයි අදු කියන පදයක් අදු කියන එක පාවිච්චි කරනවා නම් ඒක ලස්සනයි ගුණයක්නේ. ඒක හතරැස් ගුණයක්. ඒක රතුයි ගුණයක්. ඒක ගැඹුරුයි ගුණයක්. ඒක සුවඳයි ගුණයක්. ඉතින් යම් කිසි ගුණයක් ගැන කියනවා නම් තමයි ඔයාලා මේ ඉදු කියන එක කියන්නේ මේක කියන එකට ඉදු පාවිච්චි කරන්න ඕනේ. ඒක කියන එකට අදු පාවිච්චි කරන්න ඕනේ. right? ඊළඟට ඉදයි කියන එක සහ අදයි මේක ඒක පාවිච්චි කරන්නේ කොහොමද මේ දෙක? ඉදයි පාවිච්චි කරනවා නම් ඒකට පිටිපස්සෙන් තියෙන්න ඕනේ ක්‍රියාවක්. මේ බලන්න. මෙතන තියෙන ක්‍රියාවක් ගන්න, එඩුංග. තේරෙනව නේද? එහෙනම් මෙන්න මේ වගේ ක්‍රියාවක් තමයි තියෙන්න ඕනේ ඒකට පිටිපස්සෙන්. ඉදු ගත්තොත් තියෙන්න ඕනේ මේ වගේ මොනවද? ගුණ නාමයක් තියෙන්න ඕනේ. ඉදයි හෝ අදයි ගන්නවා නම් ඒකට පිටිපස්සෙන් තියෙන්න ඕනේ ක්‍රියාපදයක්. ඔන්න පොඩි උදාහරණයක්. දැන් මම ඔයාට කියනවා ඔයා දෙමළෙන් කියන්න මේක ගන්න. කොහොමද කියන්නේ? එතකොට ඔයා ඉදු එඩුංග කියලා කිව්වොත් හරිද? නෑ, වැරදි. ඇයි වැරදි? ඉදු කියලා ගත්තොත් කියවෙන්න ඕනේ මෙන්න මේ වගේ වචනයක්. ලස්සනයි, සුවඳයි, රසයි, උසයි, ඒ වගේ එකක්. එහෙනම් ක්‍රියාපදයක් ආවොත් ඔයා කියන්න ඕනේ මේක ගන්න කියලා කිව්වොත් ඉදෙයි එඩුංග. එතකොට මම ඔයාලට කිව්වා මේක ඉදෙයි කියලා උච්චාරණය වෙන්නේ නැහැ. ඉද එඩුංග. ඉද එඩුංග. එතකොට මේක දෙන්න කියලා කිව්වොත් ඔයා කොහොමද කියන්නේ? ඉද කුඩුංග. හරි? ඊට පස්සේ මේක කරන්න කිව්වොත් ඉද සෙයිංග. ඊළඟට මේක බලන්න කිව්වොත් ඉද පාරුංග. ඊළඟට අපි බලමු අදේ කියන එක. ඒතර උච්චාරණය අද. ඒක ගන්න අද එඩුංග. එහෙම නැතුව අදු එඩුංග කියලා එන්න බෑ. මං කලින් කිව්වා අදු කියලා આવොත් අපි කියන්න ඕනේ මේ වගේ ගුණ නාමයක්. right. එහෙනම් ඒක දෙන්න අද කුඩුංග. ඒක කරන්න අද සෙයිංග. ඒක බලන්න අද පාරුංග. හරිනේ? දැන් ඔන්න අපිට දැන් ඉදු ඉදේ සහ අදු අදේ කියන එක ක්ලියර්. දැන් එතකොට මෙතන තියෙනවා ආයේ ප්‍රශ්නයක්. ගන්න කියනකොට ආපහු වචන දෙකක් තියෙනවා. ක්‍රියාවට වචන දෙකක් ඇවිල්ලා තියෙනවා හැම එකම. දැන් මේක අපි කොහොමද පාවිච්චි කරන්න ඕන? right. අපි ඒක බලමු. මේ මුලින් තියෙන පදය එඩුංග, කුඩුංග, සෙයිංග,
පාරුංග. මෙන්න මේ පදේ ඔයා පාවිච්චි කරන්න ඕනේ වාක්‍ය එතනින් අවසන් වෙනවා නම්. හරිනේ? අපි බලමු. දැන් අපි ඉස්සෙල්ලා බැලුවා මේක හොඳයි මේක ගන්න. අපි එහෙම කියමු. මේක හොඳයි. මේ තියෙන්නේ නල්ලද? ඉදු නල්ලද? මේක ගන්න. එතකොට කොහොමද එන්නේ ඕනේ? ඊදෙයි එඩුංග. මේක හොඳයි මේක ගන්න. කොහොමද කියන්නේ? මේක ඉදු හොඳයි නල්ලදු මේක ඊදෙයි ගන්න එඩුංග. එහෙනම් මේක හොඳයි ඉද නල්ලදු මේක ගන්න ඉද එඩුංග. right? එතකොට අපි මේකත් බලමු. මේක ලස්සනයි. කොහොමද? ඉද අලහානද මේක දෙන්න ඉද කුඩුම්ද. ආයෙ බලමු. මේක ලස්සනයි ඉද අලහානද මේක දෙන්න ඉද කුඩුම්ද. මේක ලස්සනයි ඉද අලහානද මේක දෙන්න ඉද කුඩුම්ද. තව එකක් බලමු අපි. මේක කරන්න. කොහොමද කරන්න ඕනේ? මේක ලස්සනයි. අපි පිට මෙතෙන්ද විශේෂණයක් දාගත්තොත් ඒක ගැලපෙන්නේ නැතු වෙනවානේ. අපි කියමු මේක ලස්සනයි ඊද අලහානද මේක බලන්න ඊද පාරුංග. අය පාරක් බලමු. මේක ලස්සනයි ඊද අලහානද මේක බලන්න ඊද පාරුංග. එතකොට වාක්‍යය එතනින් ඉවරයි. එතනින් එහාට නැවතීමක් තියෙනවා. මේක බලන්න, ඒක ගන්න, ඒක කරන්න, ඒක තියන්න. එතකොට වාක්‍ය ඉවරයිනේ එතනින්. වාක්‍ය ඉවර නැතුව තව එහාට යනවා නම් ඒ කියන්නේ මෙහෙම. අපි කියමු මේක ගන්න ඕනේ. දැන් දැක්කනේ ගන්න කියන එක පහ වුණා. මේක ගන්න ඕනේ. තව එකක් බලමු. මේක ගන්න ඕනෑලු. ගන්න කියන එක පහු කරගෙන ගියා. ඕන එකෙන් තමයි වාක්‍ය නැවතුනේ. මේක ගන්න එපා. ගන්න කියන එක පහු වුණා. මේක ගන්න පුළුවන්. ගන්න කියන එක පහු වුණා. හරිනේ? එහෙනම් ඒ ගන්න කියන පදය පහු කරගෙන යනවා නම් ඔයා පාවිච්චි කරන්න ඕනේ එතෙන්ට මෙන්න මේක. අපි මේකට එක කියමු. එක ලියවෙන්නේ නැහැ වගේ අපි මේක ගමු. අපි මේකට එක කියමු. මේකට දෙක කියමු. හරිනේ? right. එහෙනම් ඔන්න දෙන්න කියන පදේ ගමු අපි. මේක ඉදු දෙන්න ඕනේ. ඔයා කොහොමද කියන්නේ? ඉදු කුඩුංග වේලුම් කිව්වොත් වැරදි. අයියේ දෙන්න කියන එක පහු කරගෙන ගියා. එහෙනම් ඔයා එක නෙමෙයි ගන්න ඕනේ දෙක. එතකොට මේක දෙන්න ඕනේ. කොහොමද කියන්නේ? ඉදුද ගන්න ඕනේ අපි නෑනේ. ඒක ගත්තොත් වැරදි. ගුණයක් නෙමෙයිනේ කියවෙන්නේ ක්‍රියාවක් වෙනවා. එහෙනම් ඉද කොඩුක්ක වෙනු. මේක දෙන්න ඕනේ. ඊට පස්සේ අපි කියමු මේක කරන්න ඕනේ. දැන් ඔයා දන්නවා මේක ගන්න ඕනේ. ඊද කොකද ගන්නෙ? සෙයින්ගද සෙයියද ගන්නෙ? කරන්න ඕනේ. කරන්න කියන පදේ පහු කරගෙන ගියා. එහෙනම් ඊද සෙයිය වෙනු. මේක කරන්න ඕනේ. දැන් අපි කියමු මේක කරන්න. එහෙම වුණොත් ඔයා කොකද ගන්නෙ? ඊද සෙයින්ග. අයි කරන්න කියන තැනින් වාක්‍යය ඉවරයි. right. ඊළඟට අපි බලන්න කියන එක ගමු. ඒක බලන්න. අපි කියමු ඒක හොඳට බලන්න. නේද? එතකොට ඔයා කොහොමද ගන්නෙ? මේක අරගෙන බෑ. ඇයි ඒ ගුණයක් නෙමෙයි තියෙන්නේ. එහෙනම් අදෙයි නල්ලා පාරංග. හොඳට කියලා කියන්නේ නල්ලා.
right එහෙනම් ඒක බලන්න. එතකොට කොහොමද ගත්තේ අපි? අද පාරංග. දැන් අපි කියනවා ඒක බලන්න එපා. දැන් බලන්න කියන පදේ පහු කරගෙන ගියා නම් එතකොට ඔයා ගන්න ඕනේ එකද දෙකද? ඔයා ගන්න ඕනේ දෙක. එහෙනම් ඒක බලන්න එපා. අද පාක වේනා. ඒක බලන්න එපා. ඊළඟට අපි කියමු ඒක බලන්න පුළුවන්. කොහොමද කියන්නේ? අද පාක ඒලු. ඒක බලන්න පුළුවන්. අද පාක ඒලු. හරි අපි මේකට තව වචනයක් එකතු කරගමු. අපි කියමු මේක ගන්න නම් එපා. මේක ගන්න නම් එපා. එහෙනම් අපි බලමු මේක ඉදෙයි ගන්න එඩුක්ක නම් එන්ඩා. ඉද එඩුක්ක එන්ඩා. මේක ගන්න නම්. අපි කියමු මේක දෙන්න නම් ඉද කුඩුක්ක එන්ඩා. ඉද කුඩුක්ක එන්ඩා. මේක දෙන්න නම්. එහෙනම් අපි බලමු මේක කරන්න නම් ඉද செய்ய එන්ඩා. ඉද செய்ய එන්ඩා. මේක කරන්න නම්. මේක බලන්න නම් ඉද පාක එන්ඩා. ඉද පාක් එන්ඩා. ඊළඟට ඒක කියන එක ගමු. ඒක ගන්න නම් අද එඩක එන්ඩා. අද එඩක එන්ඩා. ඒක ගන්න නම්. ඊළඟට ඒක දෙන්න නම් ඉද අද කුඩුක්ක එන්ඩා. අද කුඩුක්ක එන්ඩා. ඒක දෙන්න නම්. ඊළඟට ඒක කරන්න නම් අද செய்ய එන්ඩා. අද செய்ய එන්ඩා. ඒක කරන්න නම්. ඊළඟට ඒක බලන්න නම් අද පාක එන්ඩා. අද පාක් එන්ඩා. ඒක බලන්න නම්. දැන් අපි කියමු මේක ගන්න නම් එපා. හරි? ඉද එඩක එන්ඩා වේනම්. ඉද එඩක එන්ඩා වේනම් මේක ගන්න නම් එපා. ඉද එඩක එන්ඩා වේනම් මේක ගන්න නම් එපා. ඊළඟට අපි කියමු මේක දෙන්න නම් එපා. ඉද කුඩුක්ක එන්ඩා වේනම්. ඉද කුඩුක්ක එන්ඩා වේනම් මේක දෙන්න නම් එපා. මේක කරන්න නම් එපා. ඉද செய்ய එන්ඩා වේනම්. ඉද செய்ய එන්ඩා වේනම් මේක කරන්න නම් එපා. මේක බලන්න නම් එපා. ඉද පාක එන්ඩා වේනම්. ඉද පාක් එන්ඩා වේනම් මේක බලන්න නම් එපා. අපි ගමු මේකේ නම් අද කියන එක. අද එඩක එන්ඩා වේනම්. එතකොට මොකක්ද වෙන්නේ? ඒක ගන්න නම් එපා. අද එඩක එන්ඩා වේනම්. ඊළඟට ඒක දෙන්න නම් එපා. අද කුඩුක්ක එන්ඩා වේනම්. අද කුඩුක්ක එන්ඩා වේනම් ඒක දෙන්න නම් එපා. ඒක කරන්න නම් එපා. දැන් ඔයාලට පුළුවන් අද செய்ய එන්ඩා වේනම්. අද செய்ய එන්ඩා වේනම්. ඒක කරන්න නම් එපා. ඒක බලන්න නම් එපා. අද පාක් එන්ඩා වේනම්. ඊළඟට අපි වේලුමාම් කියන වචනේ පාවිච්චි කරලා බලමු. ඕනෑම. මේක ගන්න ඕනෑම. ඉද එඩක වේලුමා. ඉද එඩක වේලුමා. මේක ගන්න ඕනෑම. ඊට පස්සේ මේක දෙන්න ඕනෑම. ඉද කුඩුක්ක වේලුමා.
මේක දෙන්න ඕනලු. මේක දෙන්න පුළුවන්ලු. අපි එකම් මේක දෙන්න கொடுக்க පුළුවන්ලු ஏறுமா. ඊළඟට මේක කරන්න පුළුවන්ලු. இத செய்ய ஏறுமா. මේක බලන්න පුළුවන්ලු. இத பார்க்க ஏறுமா. ඒ වගේම ඒක කියන එකත් බලමු. ඒක அதை ඒක ගන්න ඕනලු. අද எடுக்க வேணுமா. ඒක දෙන්න එපාලු. අද கொடுக்க வேணாமா. ඒක කරන්න පුළුවන්ලු. අද செய்ய ஏறுமா. අද செய்ய ஏறுமா. මේක කරන්න පුළුවන්ලු. ඉතින් අපිට මේකට තවත් වචන කීපයක් එකතු කරොත් තවත් ලස්සනට හදන්න පුළුවන්. වැඩි යෝන්නේ අපි දැන් කියන වචනේ ගමු. දැන් කියන එක ලියන්න හරිය ලිව්වොත් ඔයාලට පේනේද? right. මම දැන් මේ ගන්න කියන එක ඔයගොල්ලෝ දන්න නිසා මම ඒක විතරක් මකන්න නැත්නම් ඒක ක්‍රියාපදයක් මම අයින් කරන්න. මෙතන බලන්න කියන එක හරිද? මේක විතරක් අයින් කරන්න. අයින් කරලා මම ලියනවා දැන් කියන එක. ඉප්ප දැන් හරිනේ. ඊට පස්සේ හෙට කිව්වොත් නාලේ. මෙහෙමත් ලියමු නාලේ. මේ හෙට. එහෙම ලියුවොත් ඔයාලට එකපාරට හොයාගන්න බෑ. චුට්ටක් ඉන්නකො. ඉප්ප දැන්. ඒක පේනවා. හෙට නාලේ. හෙට. ඒ අපි කියමු දැන් ඒක ගන්න පුළුවන්. දැන් ඉප්ප ඒක අද ගන්න எடுக்க පුළුවන් ඒක. දැන් ඉප්ප ඒක අද ගන්න எடுக்க පුළුවන් ඒලු. ඒක දැන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් ඒක ගන්න පුළුවන්. ඉපාද எடுக்க ஏழு. ඉපාද எடுக்க ஏழு. එහෙනම් දැන් ඒක ගන්න ඕනේ. දැන් ඉප්ප ඒක අද ගන්න எடுக்க ඕන වේනු. දැන් ඒක ගන්න ඕනේ. ඉප්ප අද எடுக்க වේනු. ඉපාද எடுக்க வேணும். ඒක දැන් ගන්න ඕන. නැත්තම් දැන් ඒක ගන්න ඕන. ඊට පස්සේ අපි කියමු ඒක හෙට ගන්න පුළුවන්. ඒක හෙට ගන්න පුළුවන්. ඒක අද. හෙට නාලේ ගන්න எடுக்க පුළුවන් ඒලු. ඒක හෙට ගන්න පුළුවන්. අද நாளை எடுக்க ஏழு. අද நாளை எடுக்க ஏழு. ඒක හෙට ගන්න පුළුවන්. ඒක දැන් ගන්න පුළුවන්ලු. ඒක දැන් ගන්න පුළුවන්ලු. ඒක අදේ. දැන් ඉප්ප ගන්න எடுக்க පුළුවන්ලු ஏழுமா. ඒක අද දැන් ඉප්ප ගන්න எடுக்க පුළුවන්ලු ஏழுமா. ඉප්ප අද දැන් ඒක. ඉප්ප අද எடுக்க ஏழுமாம். දැන් ඒක ගන්න පුළුවන්ලු. ඉතින් කොයි පැත්තවත් කියන්න පුළුවන්. ඒක දැන් ගන්න පුළුවන්. දැන් ඒක ගන්න පුළුවන්. හරි අපි මෙහෙමත් බලමු. ඒක දැන් කරන්න පුළුවන්ලු. එහෙම ගමු. ඒක දැන් කරන්න පුළුවන්ලු. ඒක அதை දැන් ඉප්ප කරන්න செய்ய පුළුවන්ලු ஏழுமா. ඒක දැන් අද ඉප්ප කරන්න செய்ய පුළුවන්ලු ஏழுமா. ඒක අද දැන් ඉප්ප කරන්න செய்ய
පුළුවන්ලු ஏழுமா. அது எப்படி சொல்லணும் கோபதை நான் கேட்டோனே ஏக அத இப்ப செய்ய ஏழுமா. அதை இப்ப செய்ய ஏழுமா. ඒක දැන් කරන්න පුළුවන්ලු. ඒක දැන් කරන්න එපාලු. කොහොමද අපි කියන්න ඕන? ඒක අද දැන් இப்ப කරන්න செய்ய එපාලු වෙනවා. ඒක දැන් කරන්න එපාලු අද இப்ப செய்ய வேணாமாம். අද இப்ப செய்ய வேணாமாம். ඒක දැන් කරන්න එපාලු. ඒක හෙට කරන්න ඕනලු. ඒක හෙට කරන්න ඕනලු. එහෙනම් ඒක අද හෙට நாளை කරන්න செய்ய ඕනලු වෙනවා. ඒක හෙට කරන්න ඕනලු අද நாளை செய்ய வேணுமா. අද நாளை செய்ய வேணுமா. ඒක හෙට කරන්න ඕනලු. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට මේ වචන කීපය පාවිච්චි කරලා ලස්සනට කතා කරන්න දෙමළෙන් වාක්‍ය ගොඩනගා ගන්න පුළුවන්. තව ඔයගොල්ලෝ පොඩි පොඩි වචන දන්නවා නම් මේකට එකතු කරන්නත් පුළුවන්. දැන් අපි මෙතන අරගෙන තියෙන්නේ ඕන එපා. ඒ වගේම පුළුවන්. බෑ කියන වචනේ අපි අරගෙන නැහැ. එතකොට බෑ කියන්නේ ඒලාද කියන එක. ඒක දැන් කරන්න බෑ. ඒක අද දැන් ඉප්ප කරන්න செய்ய බෑ ඒලාදු. ඉතින් අවසාන වශයෙන් ඕගොල්ලන්ට කියන්න තව පුංචි දෙයක් තියෙනවා. මේ ඉදු කියන එකට සිංහලෙන් මේක විතරක් නෙමෙයි තව වචන තියෙනවා. ඒ වගේම අදු කියන එකට සිංහලෙන් ඒක කියන එක විතරක් නෙමෙයි තව ගොඩක් වචන තියෙනවා. ඉතින් අද වීඩියෝ එක ඕගොල්ලන්ට වැදගත් වුණා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. හැමෝටම ආයිබෝවන්. අපි තව දවසකින් හම්බ වෙමු.